අවුරුදු කාලත් ඒ සල්ලි නැති හින්දා හොරකමක්වත් කරන්න හොරන පැත්තට අපි ගියා. ඊට පස්සේ මේ ඇක්සියෝ එක අයියා තමයි කිව්වේ මොකද යකෝ අතපය තියාගෙන හොරකම් කරන්නේ පොලිෂ් කරපන් කියලා. පොලිෂ් කරන්නේ කොහොමද මේවා හීරිලා තාර හැමතැනම. ඒ මැදියට මේකේ ලයිට් දෙකත් කහ වෙලා. ටික දවසක් අවුවේ තිබ්බ කියලා කිව්වේ ඉතින් ෆේඩ්ලා තියෙනවා ටිකක් වහනේ. ඉතින් හොරකම් කරන්නට වැඩි හොඳයි නේ ඉතින් පොලිෂ් කරන එක අතකින් දොර කටවල් එහෙම හීරලා තියෙනවා මෙන්න විදිහට මැජික් කරනවා මං. ඉතින් ඔයාගේ වෙහිකල් එකෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා අපිට කතා කරන්න ගෙදරටම විසිට් කරලා අපි මේ වැඩේ කරලා දෙනවා. ගොඩක් අය මගේ වෙහිකල් වලට යන ගණන් අහලා තිබ්බා. ඉතින් මම හැමෝටම කමෙන්ට් වලින් රිප්ලයි කරනවා යන ගාන. ඒ ඔයාලට ගාන එවන්නේ මම ගෙදරට විසිට් කරලා කරන ගාන නෙමෙයි නෝමල් ප්‍රයිස් එක තමයි. ඔයාලා ගෙදරට විසිට් කරලා මේ වැඩේ අපි කරොත් පොඩි ගාණක් ඇඩ් වෙනවා. ඒක අපි කිලෝමීටර් ගාන බලලා තමයි ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලගේ වෙහිකල් එකේ මොඩල් වලින් මොඩල් වලට ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේ විදියට හයි ක්වොලිටි විදියට වැඩේ කරලා දෙන්න අපි සාධාරණ මුදලක් තමයි ඔයාලගෙන් ගන්නෙ. වැඩි හොරා කන්නේ නෑ ළමයි. චුට්ටක් තමයි හොරා කන්නේ අපි. ඉතින් වෙහිකල් එක ෆේඩ් වෙලා නම් තවත් බල ඉන්නවද අපිට කතා කරන්න. ඔයාගේ වෙහිකල් ටිකක් මේකට වගේ හොඳ අවුට්ලුක් එකක් අපි අරන් දෙන්නම්. ඔයා මේ වීඩියෝ එක බලන්න පළවෙනි පාර නම් මගේ අනිත් වීඩියෝස් බලන්න. මේ වගේ හයි ක්වොලිටි අවුට්ලුක් ගැන අපි වෙහිකල් ඕනි තරම් මම දාලා තියෙනවා වීඩියෝස්. ඕනි තරම් නෑ චුට්ටයි දාලා ඇත්තේ ඒ ටික බලන්න. බලලා ඔයාලත් අයිඩියා කරන් ඔයාලගේ වාහනේ පොලිෂ් කරගන්න ඕන නම් මට කතා කරන්න.